කොල්ල මොනවද ඕනේ? මට වටවල පැකට් එකයි ටිකිරි මාරි බිස්කට් පැකට් එකයි දෙන්නකෝ. මුදලාලි මේ පොළු ගැට යනින්නේ. මුදලාලි මට දෙන්නකෝ හාල් මැස්ස 100යි බිත්තරයි. ඒක නෙමෙයි කොල්ලෝ. උඹලගේ විභාග ප්‍රතිඵල එනව නේද මේ ළඟදිම? අප්පට මේ ගෑණි විභාග ප්‍රතිඵල දැනගත්තොත් නම් ගමම ගිනි තියෙනවා. 350ක් විතර. මුදලාලිගේ මං කිරි එලා දෙනකෙන් කිරි ඉල්ලුවේ නෑනේ. මට අපේ කෙල්ල කිව්වා විභාග ශාලාවේදී ඔක්කොමලම කොපි කරා කියලා. අනේ ඉතින් අපි දන්නේ දුවගේ තරම. අපි හින්දා හොඳයි. කොල්ලෝ මොනා කල්පනා කරන්නේ? නෑ නැන්දේ මං කල්පනා කරේ නැන්දයි සුදු දුව ඒ නමේ දාලා කැම්පස් යන හැටි. මේක හිතුවත් දන්නේ අපේ කෙල්ලස් ෆේල් කියලා. අනේ මුදලාලි මේ මයි බවුට් ටික දෙන්න මම යන්න වෙලා යනවා. කියලා හොයි හොයි. ඕන දෙයක්වත් නෑ එපා දෙයක්වත්. මම යනවා රෙද්ද. පව් කොල්ලා ලැජ්ජ හිතනනේ මම. එළියට බහින්න බෑ ආවද. අර ඉන්න බං අරු. අන්න අරු මෛත්‍රී භාවනා කරනවද කොහෙද බං? මචං. ඔබ මොන අපිට එන්නුකේ මල් පාරක්වත් තියනවද ගහන්න? මල් නෙමේ බං අපි පුනා බලා සිටි ඕලේ රිසල්ට් එනවලු අද. බං කිව්වේ චමුත්‍යා බං කිව්වේ මං අහගෙන හිරු ප්‍රවෘත්ති වල දොඩවනවා. බලපං අපි ඒ දවස්වල පාඩම් කරා නම් අද අපිට දුක් විඳින්න වෙන්නේ නෑනේ. යකෝ ඕලෙවල් කියන්නේ එක්සෑම් එකක් විතරයි. මතකද ඒ කාලේ ගත්තු ආත? ඔව් නේ බං අපි තුන්දෙනාම ෆේල් කියලා හිතෙද්දී මගේ හිතට මාර සතුටක් තියෙනවා. බබාෙන් දෙපා බං අපි කතා කරගත්ත විදිහටම ගොඩ යන්කෝ. ඔව් බං උඹලා දෙන්න හින්දා තමයි මම මෙහෙම හරි ඉන්නේ. අපි තුන්දෙනාම ගොඩ ගිහිල්ලා ගෙවල් වලට පෙන්නමුකෝ. අඩෝ ඕලෙවල් රිසල්ට් ඇවිල්ලා බං. නෑ වැඩි හිතන්න එපා බං අපි තුන්දෙනාම ෆේල් නේ. කමක් නෑ ඔබ එකටම රිසල්ට් බලපංකෝ. ඒ බං 9ම පාස් බං. අඩෝ උඹට කොහෙන්ද බං එච්චර රිසල්ට් එකක් ආවේ? මූ ගොනා මූ දන්නේ නෑනේ මම පාඩම් කරපුවා. අඩි මම නම් කියන්නේ බං මේක බලපු එක අනිවාර්යෙන් ගුලියක් කාලේ ඉඳලා දෙන්නේ. එහෙනම් එහෙම වෙන්න ඇති නේ බං. කමක් නෑ උඹත් බලපංකෝ උඹගේ රිසල්ට්. මොනවද වෙලා තියෙන්නේ කියලා. අඩේ මාත් එක විෂයයි බං ෆේල් ඉතුරු විෂයන් සේරම පාස් නේ බං. අඩේ එහෙම වෙන්න විදියක් නෑ නේ බං. මූ මෝඩය මූ දන්නේ නෑනේ මම පාඩම් කරපුවා. මම හිතන්නේ මගේ රිසල්ට් එක බලපු එකත් ගුලියක් කාලා බලලාද බං නැත්නම් කොහොමද මම පාස් වෙන්නේ? අඩේ උඹත් බලපංකෝ. අඩෝ පාස් නේ. පාස් කොහෙද බං 9 ෆේල් බං. ඇයි බං උඹලා දෙන්න විතර පාස් වෙලා මට විතර මෙහෙම උනේ. බලපං එකක්වත් පාස් නෑනේ. 9ම ෆේල්. මූට නම් මෙහෙම තමයි වෙන්න ඕනේ. හෙලෝ තාත්තේ. පාස්. මොනා ෆෝන් එකක් ගෙනාවා? මම යනවා බං ෆෝන් එකක් ගෙනලා. අඩේ උඹට ෆෝන් එකක් ගෙනල්ලාද බං? කමක් නෑ බං. ඒ මාත් තරහා බං ගෙදරට විස්තරය කියලා එන්නම් බං. ඕලෙවල් රිසල්ට් ආවා කියලා ආරංචි වෙලා දන්නේ නෑ. ෂේප් එකේ ගිහිල්ලා කාමරේට වෙලාවත් ඉන්නවා. ජීවිතං අනියතං අද නම් මරණං නියතං.
උසස් සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අම්මට කොල්ලෝ රිසල්ට් ඇවිල්ලා. කොල්ලෝ ෆෝන් එක ගන්න රිසල්ට් ඇවිල්ලා. කොල්ලෝ ගණි ෆෝන් එක රිසල්ට් ඇවිල්ලා. අයියෝ අම්මේ බාණ්ඩෝ බේමැටට කැටුවන්නේ ෆෝන් එක. අම්මේ මුගේ ෆෝන් එක ඕනේ නෑ අම්මේ. මේකෙන් බලන රිසල්ට් එක. ගණි විදියට. ඒ ඔතන දා. ඔතනට එන්න ඕනේ විභාගයන්. මේ කොල්ලෝ විභාගයන් කියපලික් මඩ. මේ විභාගංක මතක නෑ නේ අම්මේ. යෝ බම් පුතේ උඹට ඒකවත් මතක නැද්ද? මොකද බම් කරන්නේ? දැන් කරන්න තියෙන අම්මේ මුගේ ඩෙන්ටිටි එකම බලන එක තමයි. ඩෙන්ටිටි එකම බැලුවා මුගේ රිසල්ට්. අයිඩෙන්ටිටි. දෙන්න ඩෙන්ටිටි. දෙන්න. ඩෙන්ටිටි මේ තියෙන්නේ. මේකෙන් බැලක් මම ලියලා තියාගත්තේ. මූක අනිවාර්යෙන් නෑ කියන නිසා මම ලියලා තියාගත්තා. මේක තමයි මේක ගවන බැලුවේ. මේකද නේ? ඔව් ඔව්. මං කිව්වේ මූණ මේව බේ. දෙන්න ඕන අම්මේ මූට. අද සමාජයේ මත්ද්‍රව්‍ය වැනි සිද්ධීන් දැක ගැනීමට පුළුවන් වන අතර යහළුවන් විශ්වාස කර තම අධ්‍යාපනය බිඳ දමා ගන්නේ නැතුව දෙමව්පියන් තමා වෙනුවෙන් කරන කැපවීම සිහි කර ගනිමින් ජීවිතයේ එක් කඩේමක් වන සාමාන්‍ය පෙළ විභාගය නිසි අයුරින් සමත් වීමට පුළුවන් වන අයුරින් වැඩ කටයුතු කරගන්න කියා මතක් කරමින් අතත්ත්‍ය ස්පර්ශ ප්‍රොඩක්ෂන් අපිව සබ්ස්ක්‍රයිබ් කළ බෙල් අයිකන් එක ඕල් දමා අපගේ නවතම වීඩියෝ ඔබ වෙතට ළඟා කරගන්න. ඒ වගේම මෙම වීඩියෝව ඔබගේ යාළුවන්ටත් බෙදා හරින්න.